ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් ඔයාලා සියලු දෙනාට. අද දකුණු ඉන්දියාවට විශේෂ දවසක්. ඒට හේතුව තමයි ලක්ෂ්මී දේවිය උදෙසා කරන වරලක්ෂ්මී විතම් කියන පූජාව යෙදලා තියෙන්නේ අද දවසට. මේ පූජාව කරන්නේ විවාහක කාන්තාවෝ. මේ පූජාව කරන්න හේතුව තමයි තමන්ගේ පවුලේ සෞභාග්‍ය, එතකොට පවුලේ අයගේ නිරෝගීකම, ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ දීර්ඝායුෂ වෙනුවෙන් ලක්ෂ්මී දේවියගෙන් ආශිර්වාද ලැබා ගැනීම තමයි මේ පූජාවේ ප්‍රධාන පරමාර්ථය. මේ පූජාව දකුණු ඉන්දියාවට තමයි ගොඩක්ම ප්‍රසිද්ධ. උතුරු ඉන්දියාව වරලක්ෂ්මී විතම් පූජාව කරන්නේ නැහැ. උතුරු ඉන්දියාවේ අය කරන්නේ කරවා චෞත්. ඔයාලා හින්දි ෆිල්ම් වල මේ දැකලා ඇතිනේ කරවා චෞත් උත්සවය පවත්වන හැටි. එතකොට මේ කර්ණාටක ප්‍රාන්තයේ, තෙලංගනා ප්‍රාන්තයේ, එතකොට ආන්ධ්‍ර, තමිල්නාඩු, කේරළ ප්‍රාන්තයේ සමහරක් තැන්වල මේ උත්සවය පවත්වනවා. ඔයාලා මේ උත්සවය පවත්වන හැටි මීට කලින් දැකලා තියෙනවද කියන්න මම දන්නේ නැහැ. අපේ ලංකාවේ දමිළ කාන්තාවොත් මේ උත්සවය පවත්වනවා. එනං යාළුවනේ මේ උත්සවයට මම කොහොමද සූදානම් වුනේ? ඒ වගේම මේ උත්සවය මම කොහොමද මේ පූජාව ලෑස්ති කරේ, පූජාව කරේ කොහොමද කියලා ඔයාලට මගේ වීඩියෝ එකෙන් අද බලා ගන්න පුළුවන්. එනං යාළුවනේ දිගටම මගේ එක්ක රැඳී ඉඳින්න. වරලක්ෂ්මී පූජාව දවසට ලක්ෂ්මී දේවියගේ සංකේතයේ විදිහට කලසක් නිර්මාණය කරනවා. ඒ කලසට උඩින් තියන්න මේ පොල් ගෙඩියක් තියන්න ඕනේ. ඒ පොල් ගෙඩියට මම මේ කහ ගන්න කියලා හදන්නේ. කහ කියන්නේ හින්දු සංස්කෘතියේ මංගල සම්පතක් වගේම පිරිසුදුකමේ සංකේතය. තව මම සුදු හාල් ටිකකට මේ කහ ගාලා මේ ඒකත් මික්ස් කරගත්තා. ඒක පොඩ්ඩක් වේලෙන්න තියන්න ඕනේ. ඒ වගේම මේ පොල් ගෙඩියත් මම කහ ගාලා ටිකක් වේලෙන්න තියෙනවා. පොල් ගෙඩිය කහ ගාලා ඉවරුනාට පස්සේ මේ පොල් ගෙඩිය උඩ තිලකයක් තියෙනවා. මම මේ තියන්නේ එක. මේ තිලකය තිරුපති බාලාජී දෙවියන් වන විෂ්ණු දෙවියන්ගේ නළලේ තියෙන තිලකය. මේ තිලකයෙන් තිබ්බහම එකෙන් සංකේතවත් වෙන්නේ විෂ්ණු දෙවියන්ගේ, ලක්ෂ්මී දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කියන එක. අගෝස්තු 21 වෙනිදා පාන්දර 3ට තමයි මම නැගිට්ටේ. නැගිටලා නාගෙන ඇවිල්ලා ගේ අතු ගාලා මොප් කරලා, ඒ වගේම එළියත් අතු ගාලා මේ මොප් කරා. ඊට පස්සේ පූජාවට අවශ්‍ය බඩුයි, ලක්ෂ්මී දේවිය සංකේතවත් වෙන විදිහට හදන කලසයට අවශ්‍ය කලමනයි ටික ලෑස්ති කරා. මම මේ අඹ කොළවල කහයි කුංකුමයි ගානවා. කලස හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මම ඔයාලට ඉස්සරහට කියන්න. මම තව මේ මල් ටිකක් ලෑස්ති කරනවා. අපි ලංකාවේ වගේ ඉතින් මෙහි මල් හොයාගන්න ටිකක් අමාරුයි. අපි ඉතින් මල් සල්ලි වලට තමයි මේ ගන්නෙ. මේ කහ පාට නූල් දෙකක්, කියන්නේ සුදු නූලට මේ කහ ගාලා තියෙන්නේ. එකක් පූජාව වෙනාට පස්සේ මගේ දකුණු අතේ බඳින්න ඕන. අනිත් එක කලසට බඳින්න. මම මේ පූජාවට අවශ්‍ය මේ කලමන ටික ලෑස්ති කරන්නේ. මුලින්ම ඒ පූජාවට ගන්න තැටියට හාල් ටිකක් දානවා. ඊට පස්සේ වලලු, තව මේ ඩ්‍රයි ෆෘට්ස් අවශ්‍යයි. ඒ වගේම වියලි පොල් මද දෙකක්, තව සාරි බ්ලවුස් එකක්, ඒතර මල්, ඒ වගේම මම මේ දාන්නේ මෙහි තියෙනවා මේ රෝස්ට් කරපු මේ කඩල ඒවා. තව ඕන පොල් ගෙඩියක් ඕන, පළතුරු ඕන, එතකොට කහ සහ කුංකුම ඕන, කපුරු ඕන, බුලත් සහ පුවක් ඕන. තව ඕන මේ කොණ්ඩයට මේ ගහනවනේ මෙහි අර මල්, එකක් ඕන. ඒ වගේම මේ ඇස් යට ගාන කාජල්, ඒ වගේම පොඩි කණ්ණාඩියක්, පනාවක්, ඒ කලමනත් මේ පූජාවට තියන්න ඕනේ. තව මේ කහ පාට
හාල් අර මේ මම ඔයාලට කිව්වේ මේ මම සුදු හාල් වලට කහ මික්ස් කරලා හදාගත්ත කියලා. ඒ හාල් ඕන. වරලක්ෂ්මී පූජාව කරන්න වෙලාව යෙදලා තිබ්බේ පාන්දර 4:00 ඉඳන් 5:00 දක්වා. බ්‍රහ්ම මුහූර්තයට තමයි සුදුසුම කියලා මේ සඳහන් වෙන්නේ පූජාව තියන්න. පූජාවේ බඩු සේරම ලෑස්ති කරලා ඊට පස්සේ මම ගිහිල්ලා ලෑස්ති වුණා. ලෑස්ති වෙලා ඇවිල්ලා ගේ ඉස්සරහා මම කෝලම් රටා දැම්මා. මම මේ අතින් නෙමේ දැම්මේ මෙහෙ තියෙනවා මේ කෝලම් රටා දාන්න මෙන්න මේ වගේ එකක්. ඒකක් මම ගෙනාවා මොකද ලේසියිනේ. අතින් දානකොට මට වෙලා යන නිසා මම දැන් මේ ලෑස්ති කරන්නේ ලක්ෂ්මී දේවී සංකේතවත් වන කලස හදන්න. මුලින්ම ස්ටෑන්ඩ් එකක් තියලා ඒක උඩින් මේ වගේ රතු පාට රෙද්දක් දාන්න ඕනේ. ඊට පස්සේ ඒකේ උඩින් මේ වගේ බුලත් කොළ ටිකක් තියන්න ඕනේ. ඊට පස්සේ ලක්ෂ්මී දේවියගේ රූපයක් තියන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ තැටියක් තියලා ඒ තැටිය උඩට සුදු හාල් දාන්න ඕනේ. සුදු හාල් දාලා ඊට පස්සේ මේ අපි මේකට උඩින් කලස තියන්න ඕනේ. කලස මෙතනට තියන්න කලින් කලසේ මේ කහ කුඩුයි කුංකුමයි ගාන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ කලස තියලා කලසට මේ දාන්න ඕන වතුර, ගංගා ජලය, කහ කුඩු, කුංකුම, අක්ෂත කියන්නේ අර මම කහ මිශ්‍ර කරලා හදපු හාල් වලින් ටිකක්. ඒ වගේම සැවැන්ද රාමුල්, පුවක්, කාසියක්, අමු කහ, ආමන්ඩ් ඇට 3ක්, මුද්දරම් පලන් 3ක්, කජු 3ක්, කරාබු නැටි 3ක්, ඒ වගේම නෙළුම් ඇට, සිප්පි කටු, මෙහි තව තියෙනවා මේ ගෝමත චක්‍ර කියලා ඒවා. ඒ වගේම කුලින්ද ඇට, රතු සහ කහ පාට මලක්. ඊට පස්සේ මේ ඔක්කොම ටික දැම්මට පස්සේ මේ අඹ කොළ පහ තියලා ඒකට උඩින් අර මම හදාගත්ත පොල් ගෙඩිය තියන්න ඕන. මම ඉතින් මේ සාම්ප්‍රදායික විදිහට තමයි මේ කලස නිර්මාණය කරන්නේ. දැන් නම් ගොඩක් මොඩර්න් වෙලා තියෙන්නේ. මේ ලක්ෂ්මී දේවී සංකේතවත් වෙන විදිහට මේ ලස්සනට එයාගේ මේ ලක්ෂ්මී දේවියගේ රූපය හදනවා ගෙවල් වල. ඒ වගේම ලොකුවට මේ සමරනවා ගොඩක් අය. ගොඩාක් කියන්නේ කෑම ಜಾති හදලා එතකොට ලස්සනට සැරසිලි වලට ගොඩාක් වියදම් කරලා මේ එහෙම කරනවා. පොල් ගෙඩිය තිබ්බට පස්සේ අපි පොල් ගෙඩිය උඩින් දාන්න ඕන මේ කොණ්ඩෙට ගහන මේ අර මල් වැලක්. ඊට පස්සේ මේ විදිහට මල් වැල දාන්න ඕනේ. ඊට පස්සේ වලලු දාන්න ඕන මෙන්න මේ විදිහට. සමහරක් අය මේ පොල් ගෙඩියේ උඩට මේ කොළ පහටින් හරි රතු පාටින් හරි මේ සාරි බ්ලවුස් එකක් නවලා තියෙනවා. සමහර අය මේ කලසට මාල ඒ වගේම ජුම්කා ඒවත් පලන්දනවා. මම ඔයාලට කලිනුත් කිව්වනේ මම මේ ලක්ෂ්මී දේවිය සංකේතවත් වෙන විදිහට නිර්මාණය කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමය. මම මේ කරන්නේ කහ නූල මැදට අමු කහ කෑල්ල තියලා ගැට ගහනවා. ඊට පස්සේ මම මේක කලස වටේ බඳිනවා. මේකෙන් සංකේතවත් වෙන්නේ වරලක්ෂ්මී දේවියගේ මංගල තැල්ල. වරලක්ෂ්මී පූජාව කරන්න හේතු වෙච්ච කතාව ස්කන්ධ පුරාණේ සඳහන් වෙලා තියෙනවා. මම ඉස්සරහට ඔයාලට ඒ කතාව කියන්නම්.
හින්දු ආගමේන සම්ප්‍රදායක් තමයි ඕනම සුබ වැඩ කටයුත්තක්, ඒ වගේම උත්සවයක්, මංගල්‍යයක්, ඒ වගේම පූජාවක් කරන වෙලාවට මුලින්ම ගණ දෙවියන්ට තමයි මල් පහන් තියන්නේ. මම බෞද්ධයෙක්නේ. ඉතින් මම මගේ ජීවිතයේ මුල් තැන දීලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ට. ඒ නිසා මම මුලින්ම බුදුරජාණන් වහන්සේට මල් පහන් තියලා, පැන් තියලා, ඒ සුවඳ පූජා කරලා ඊට පස්සේ ගණ දෙවියන් වෙනුවෙන් මල් පහන් තිබ්බා. ඊට පස්සේ ලක්ෂ්මී දේවිය වෙනුවෙන් පහන් පූජා කරා, සුවඳ දුම් පූජා කරා. මම මේ කහයි කුංකුමයි ලක්ෂ්මී දේවිය වෙනුවෙන් පූජා කරනවා. මෙහි කාන්තාව කහ වලින් ගණ දෙවියන්ව නිර්මාණය කරලා මෙතන ලක්ෂ්මී දේවියගේ පැත්තකින් තියලා තමයි ගණ දෙවියන්ට මුලින්ම පූජා කරන්නේ. මම එහෙම කහ වලින් ගණ දෙවියන්ව නිර්මාණය කරේ නැහැ. මම දැන් මේ ලක්ෂ්මී දේවියට පැන් පූජා කරා. ඊට පස්සේ පූජා වට්ටිය පූජා කරා. පඳුරු වලට 101ක් තිබ්බා. මෙහි අනිවාර්යයෙන්ම මේ පඳුරු තියනකොට මේ රුපියලක් තියන්න ඕනේ. ඒ කියන්නේ 100ක් තිබ්බොත් 101ක්, 500ක් තිබ්බොත් 501ක්, 1000ක් තිබ්බොත් 1001ක්, ඒ විදිහට මේ අනිවාර්යයෙන්ම මේ රුපියලක් තියන්න ඕනේ. මම මේ අනිත් කහ නූලට ගැට 9ක් මේ දානවා. මේ ගැට 9න් සංකේතවත් කරන්නේ ලක්ෂ්මී දේවියන්ගේ විශේෂ නාමයන් 9 ගැන. වරලක්ෂ්මී පූජාව ගැන ස්කන්ධ පුරාණයේ සඳහන් වෙන්නේ මේ විදිහට. පුරාණ මගධ දේශයේ කුණ්ඩිතපුර නම් කියන ගමේ චාරුමතී කියලා උතුම් කාන්තාවක් ජීවත් වෙලා තියෙනවා. ඇය තමන්ගේ ස්වාමියාට, ඒ වගේම නැන්දම්මට, මාමණ්ඩියට ඉතා ආදරයෙන්, ගෞරවයෙන් සලකලා තියෙනවා. ඒ වගේම අන් අයටත් උදව් උපකාර කරලා තියෙනවා. එක දවසක් මේ රාත්‍රියේදී චාරුමතීට සිහිනෙන් ලක්ෂ්මී දේවිය පෙන්ලා තියෙනවා. ලක්ෂ්මී දේවිය චාරුමතීට කියලා තියෙනවා, ඔබගේ නිහතමානී බව සහ ගුණ යහපත්කම ගැන මම ඉතා පැහැදුනා. ශ්‍රාවණ මාසයේ පූර්ණ චන්ද්‍රයාට ආසන්නව සිකුරාදා දිනේ මා වෙනුවෙන් වරලක්ෂ්මී වෘතය ඉටු කරන්න කියලා තියෙනවා. තව කියලා තියෙනවා, ඔබ වරලක්ෂ්මී වෘතය ඉටු කරොත් ඔබට ඔබේ පවුලේ අයට සෞභාග්‍ය, ධනය, නිරෝගී බව, ඒ වගේම දීර්ඝායුෂ ලැබෙනවා කියලා. සිහිනෙන් අවදි වෙච්ච චාරුමතී ගෙදර අයට මේ ගැන පවසලා තියෙනවා. ඊට පස්සේ ඇය ගමේ සිටි අනිත් කාන්තාවන් එක්ක එකතු වෙලා වරලක්ෂ්මී පූජාව කරලා තියෙනවා. පූජාව කරාට පස්සේ චාරුමතී ඇතුළු අනිත් කාන්තාවන්ට ගෙදරට මේ ධන සම්පත් ලැබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ලක්ෂ්මී දේවිය වෙනුවෙන් සිදු කරන මූලික පූජාව මම කරලා ඉවරයි. ඊළඟට තියෙනවා ලක්ෂ්මී දේවිය වෙනුවෙන් කරන්න ආහාර පූජාව. ලක්ෂ්මී දේවිය වෙනුවෙන් විශේෂ කෑම වර්ග තියෙන පිළිල කරන්න. මම කෑම වර්ග ගොඩක් නම් හැදුවේ නැහැ. කෑම හදන වීඩියෝ එකත් මේ වීඩියෝ එකට එකතු කරොත් වීඩියෝ එක ගොඩක් ලික් වෙනවා. ඒ නිසා මං හිතුවා යාළුවනේ කෑම හදන වීඩියෝ එක වෙනම අරගෙන එන්න. එහෙනම් යාළුවනේ ඊළඟ වීඩියෝ එකකින් ඔයාලව හමු වීමේ බලාපොරොත්තුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.